I'll do it. You know, girls, my darling, I'm having chikungunya. Okay. Sorry to hear about your illness. Get well soon. Bye. Bye, darling. God bless. Happy birthday. Oh God. Darling. God bless. Darling. Sorry. Yeah, come in. Hi, my lovely girls. How are you? Everything fine, girls? කාමරයක් ඇතුලේ හිර වෙලා මොන ෆයින්ද බං? ඒකත් හරි. My loving girl. मैं अब कैसी है आपकी कमर? अभी दर्द हो रहा है. बिना मारो तो कोई दो. अब कैसी है आपकी कमर? अभी तक बाम लगाती हूँ. बहुत दर्द हो रहा है. जल्द ठीक होने की हुआ देते हम. मचा एक्सक्यूज मी. මේගොල්ලොන්ට බොයිෆ්‍රෙන්ඩ්ස්ලා එහෙම ඉන්නවද දන්නේ නැහැ නේද? හොම්බ තලා ගන්න තු හිටපන්. යාළු කරගෙන ලේන්ඩි බලන්නද හදන්නේ? See you guys. See you, bye. දැන් අර කෙල්ලෝ දෙන්නට මොකද කරන්නේ? මුහුරත් එක්ක කොහොමද උන් එක්ක කරගෙන යන්නේ? ඒක තමයි ඔය මමත් මේ කල්පනා කරන්නේ. මොකක් හරි කල්පනා කරපන්කෝ. කල්පනා කරනවා තමයි. ආවා. කවුද බං? අයිඩියා. පොඩ්ඩක් මේ පැත්ත බලපන්. මේ පැත්ත බලපන්. ඉනාවයන්. මෙහෙම ඉනාවයන්. කෝ බලන්න. මේ පැත්ත හරිය. මේ පැත්ත. පොඩ කිනාවයා. ඉතියාවයා. මේ අපිට පුළුවන්ද මේ සැලූන් එකේ බියුටිෂියන් පොඩ්ඩක් මුණ ගැහෙන්න? Mr. Kiran. Hello. Mr. and Mrs. වගේ. ඇයි කොණ්ඩේ කපා ගන්නේද? කොණ්ඩේ කපා ගන්න නෙවෙයි. අපි ආවේ පුංචි මේ විපර්යාසයක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. විපර්යාසයක්? විපර්යාසයක්. ඒ මොකද්ද? මෙන්න මේකයි. අපි දිනට ඕන්ලා තියෙනවා කෙල්ලෝ දෙන්නෙක් වෙන්න. Oh my god. අපි මේ වගේ තැන්වල ඒව කරන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕනෙම නම් හොස්පිටල් එකකට ගිහිල්ලා හොඳ ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙලා පොඩි ඔපරේෂන් එකක් තියෙනවා කරගන්න. ඒකට වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මේ ඉතින් මමත් කරගෙන ඉන්න. අහුවට තරහ වෙන්න එපා. මේ ඔය දෙන්න මොකක් හරි ලෙස්බියන් මැරේජ් එකකටද ලෑස්ති වෙන්නේ. නෑ මම මේ ඇහුවේ මේ පිටරටවල කෙල්ලෝ ඕන තරම් මැරි කරනවානේ. ඒක නිසයි. එහෙම එකක් නෙවෙයි යකෝ. යකෝ උඹට නෙවෙයි යකෝ මූට කිව්වේ. මේකයි ස්වීටි. Oh thank you. මේකයි අපිට ඕනේ මේ ඒ වගේ ලිංගික විපර්යාසයක් කරගන්න නෙවෙයි. අපිට ඕනේ මේ මිනිස්සු අපි දිහා බලනකොට අපි දෙන්න පිරිමි දෙන්නෙක් කියලා අඳුරගන්න බැරි තරමටම ලස්සන මනස්කාන්ත සුරූපී ලලනාවන් දෙදෙනෙක් කරන්න. අයියෝ ඕක සුළු දෙයක් නේ. ඕගලන්ගේ මුලින්ම මුළු ඇඟේම මයිල් බාන්න ඕනේ. ඊට පස්සේ මේ ලස්සනට රැවුලුත් කපන්න ඕනේ. ඊට පස්සේ මම ඔය දෙන්නව කිසි කෙනෙක්ට අඳුර ගන්න බැරි වෙන විදිහට ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් කරලා දෙන්නම්. හැබැයි ඉතින් අපේ charges නම් ටිකක් වැඩි. It's okay. Don't worry. කමක් නැද්ද? එහෙමනම් අපි මුලින්ම මෙයාව ගමුකෝ. එන්න. බුදු අම්මේ මේක මයිල් ගුහාවක් නේ. හරියට වලහෙක් වගේ. යමු ඉක්මනට එන්න.
ගිය විදිහ නම් එච්චර හරියන්නේ නැහැ. බෝ ඔක්කොම බායිද දන්නේ මං ඔයාව ලස්සන ගෑනු ළමෙක් කරලා ගන්නම්කෝ. මොකද ඔය බය වෙලා? ගලවන්න මොන කිච්චිද ගලවන්න. විටි උඹට මාව අඳුරන්න පුළුවන්ද? ආටි උඹට මාව අඳුරන්න පුළුවන්ද? Auntie? Where is he? Auntie? මනුස්සයා කොහේ යනවද මන්ද? එන්න. එන්න. හැබැයි මචං මේ විදිහට ගියොත් ලාස්ට් chance අපිව අඳුර ගන්න බෑ. මේ උඹයි මම මේම ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ටිකක් මිනිසුන්ට පේන විදිහට මේම යන්න ඕනේ. යම. මේම ගියොත් වැටෙන්න එපා. මේක කොහොමද ආවෙ නේද දන්නේ බං කෙල්ලෝ. හල්ලා ස්වීට්. ඔය දෙන්න කවුද? දිල් අපි ආවේ ආටිව හම්බ වෙන්න නේද? ඇත්තම කියනවා නම් අපි ආවේ ආටි මේ පුංචි කේස් එකක් බාර දෙන්න යන්න. ඕගොල්ලෝ කොච්චර කාලෙ ඉඳලාද ආටි වඳුරන්නේ? අපි ආව දන්නේ නැහැ. ලාස්ට් chance තමයි කිව්වේ අපිට ආව ඇවිල්ලා හම්බෙන්න කියලා. So what's your problem? මොකද්ද කාරණාව? මගේ රත්තරන් බැංගල්ස් වගේ නැති වුණා බැංගලෝරවලදී. ඔව්. ඉතින් ඒ ටික හොයාගන්න අපි එදින වෙනවා බැංගලෝරවලට. අපි එදිනට ගෙවන හොඳ ගෝණ. හොඳ ගානක්. ඒක නෙමෙයි. ඔය කවුද? යාගේ ප්‍රයිවට් සෙක්‍රටරි. ඔයා හරි ලස්සනයි මෙයා. ස්වීට්. හරි ස්වීට්. සෙක්සි. මේ ඒකට කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලෝ බැංගලෝර යනවා නම් මමත් යන්න ඕනේ. දැන් කියන්න ඔය දෙනාගේ ෆෝන් නම්බර්ස් දෙක. ඔය කවුද කියලා දන්නේ නැතුව අපි කොහොමද ඔයාලට ෆෝන් නම්බර්ස් දෙන්නේ? නේද සිටි? අපි වෙන දවසක ඇවිල්ලා ආටිව හම්බෙමු. අපි බයි. මේ ඔය කවුරුණත් ලේඩි කෙනෙක් හින්දායි අපි මේ කියන්නේ. මේ අපේ කෙනෙක් නේ මේ ලාස්ට් chance කිව්වා. ආටි නැති වෙලාවට මේකේ ඉන්න එපා කියලා හොල්මන් තියනවලු. මේකේ උඩ එක්කෙනෙක් එල්ලිලා මැරිලම ගිහිල්ලා. මැරිලා. අයියෝ මචං දැන් නම් අපි දෙන්නව අඳුර ගන්න කාටවත් බෑ. ඒක නේ වැඩේ තිතර දෙන්න ඕනේ. ඇත්තමයි. දැන් අපි තමයි හින්දි නිලියෝ දෙන්න. දිනක දින. අන්නර මේ හිතනවා අන්නර මොකද හොයාගෙන මෙහාටත් එනවා. මොකද කරන්නේ අචු. පලෙන්.
ඕගොල්ලෝ මෙතනට ආවද? කො අනිත් එක්කෙනා? මගේ යාළුවා ගියා ගමනක්. මං ආව විටිව හම්බෙලා යන්න. ඒකත් එහෙමද? මේ ඔයාට වටිනවා තනියෙන් මෙහෙවල විටිව හම්බ වෙන්න. ඇයි මං යාව කයි කියලා හිතුවද? ඔයා හිතන්නේ මං ආවේ එයාව අල්ලගන්න කියලාද? මල කෝලං. අල්ලගන්න ඕන නම් ලස්සන කෙල්ලෝ ඉන්න ඕන තරම් බැංගලෝර් වල. කොල්ලු 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 විටි දැම්ම මෙන්නේ නෑ යා ගමන ගෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න. ඔය පස්සේ වෙලාවක ඇවිල්ලා හම්බෙන්න. මං ඉන්නවා එයා එනකන්. Okay. If you're staying, එහෙනම් මමත් ඉන්නවා. හරි වැඩක් නේ මේක. දී. හලෝ කොහොමද? ආටි මේ දැන් ගෙදර ගියා විතරයි. මේ නෝනලා ඇවිල්ලා ඉන්නේ අපිට රහස් පරීක්ෂේ වැඩක් බාර දෙන්න. ලොකු වැඩක්ලු. ආටිලා ගෙදරත් ගියාලු. මේ විටි මට වගේ වොෂ්රූම් එක පාවිච්චි කරන්න පුළුවන්ද? ෂුවර්. මෙතනින් ගිහලා කෙලින්ම එන්න. Thanks. යකෝ ඉක්මනට ඵලයන්. එන්න කලින් නැතිනම් ගියාද? මං කරපන් එන්න කලින්. මේව දාගෙන යන්න බෑ බං. ආයේ මගුලක් ගලවගෙන ඉන්න. ඉක්මන් කරපන්. මෙන්න මේක. ඕගොල්ලෝ මහා බංචාකාරයෝ. මේක කාගේද? නරක ගෑන් ළමයි ගෙදරටම ගෙනල්ලා. ඔයාට නම් හොඳක් සිද්ධ වෙන්නම නැහැ. මාව කෑවා. කෑව ඔයා මාව කෑවා. මේක මොකද්ද කියලා දන්නවද? බ්‍රසීල් එක. මේක කාගේද කියලා දන්නවද? ගෑණියෙක්ගේ. මේක සාහසික මිනිමරුවෙක් විසින් මරලා දාපු ගෑණියෙක්ගේ බ්‍රසීල් එකක්. මේකේ මිනිමරුවගේ ඇඟිලි සලකුණු තියෙනවා. දැන් ඔයාගේ ඇඟිලි සලකුණුත් තියෙනවා. දැන් ඉතින් උසාවියට මං කවුරු ඉදිරිපත් කරන්නද? මේක උසාවියට ඉදිරිපත් කරත් ඔයාව යහු වෙන්නේ. මං ආඩියට මොකද්ද කියන්නේ? මට උදව් කරන්නකෝ. උදව්. හරි මම මේකට මොකක් හරි කරන්න. දැන් කරුණාකරලා යනවද? ප්ලීස්. sorry. ප්ලීස්. sorry. යන්න. bye. මමයි මගේ ගෝලයෝ ටිකයි එතෙන්ට එන්නේ විශේෂ ආරාධිත අමුත්තු හැටියට. ඕගොල්ලන්ගේ ප්‍රොඩියුසර්ට අපි අඳුන්ලා දෙන්න ඕනේ VIPsලා හැටියට. තේරුණාද? මේ මිස්ටර් අපි දෙපැත්ත කනව නං නෙවෙයි. මේ අනුෂ්‍ය හැම දෙයක්ම කරන්නේ අපේ රටේ ඉන්න නළු නිලියන්ගේ අනාගතය වෙනුවෙන්. මම හිතනවා අපි මේ කරන වැඩේ කවුරුවත්ම පාවා දෙන එකක් නෑ කියලා. දැනට නම් අපිව එහෙම පාවා දෙන කෙනෙක් දැනුවත්ව නෑ. නෑ. අපි මේ නිලියෝ දෙන්නව සාදරයෙන් පිළිගන්නවා. කාටවත් අවිශ්වාසයක් ඇති නොවෙන්න. අපි ඒ දෙන්නත් එක්ක යාළු වෙලා ඒ දෙන්නට බඩවිරෙක් වෙන බෙහෙතක් ස්වීට්ස් වලට දාලා කන්න දෙනවා. එතකොට උන් දෙන්න දුවනවා টয়ලට් එකට. අපි එතනදී උන් දෙන්නම අල්ලගමු. හරිනේ. හරි ෂෝක් මොලේ. টয়ලට් එකට දුවනවා. එතකොට අපි අල්ලගන්නවා. මේක টয়ලට් කේස් එකක්. දන ගහපන්. උඹ නේද පාතාල නායකයා? අනේ මට මුකුත් කරන්න එපා. මං තරපවුල්කාරයෙක්. මගේ යපෙන්න 4 දෙනෙක්ම ඉන්නවා. අනේ මුකුත් කරන්න එපා. අපට හොරෙන් යන්න නේද හැදුවේ? ඒයි. පොල් බූරුවනේ. මං තමයි සර් ලාස්ට් chance. අඩි පුතු අම්බෝ එතන. උඹ පැටි බූරුවා.